අස්සලාමු අලයිකුම් සහ සුබ දවසක් සියලු දෙනාටම. මේ දවස්වල රමදාන් පටන් ගන්න යන්නේ. ඉන්ෂාල්ලා සිකුරාදා රෑ ඉඳන් රමදාන් මාසේ පටන් ගන්නවා. ඉතින් මං හිතුවේ පොඩි බ්‍රේක් එකක් ගන්න වීඩියෝස් හදන එකෙන් මට පුළුවන් මේ ඉස්ලාම් වලට සහ රමදාන් වලට රිලේටඩ් දේවල් දාන්න. හැබැයි මට මගේ චේතනාව පිරිසිදුව තියාගන්න ඕනේ. ඉතින් මම ගොඩක් විට වීඩියෝස් දාන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේකයි මට හිතුනේ මේ වීඩියෝ එක හදන්න මේ කවුරු ඉන්නවා නම් මේ රමදාන් ගැන ඉන්ට්‍රෙස්ටඩ් නිකන් උපවාසයේ try කරන්න ආස කට්ටිය ඉන්නවා නම් මම ඒගොල්ලන්ට තමයි මේක හැදුවේ. මොකද මට හිතෙනවා මේක හොඳයි ඔයගලන්ට මොන හරි නරක පුරුද්දකින් ඈත් වෙන්න ඕන නම් for example if you want to break away from a bad habit this might be a good reason to fast. So Ramadan කියන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ ඒක තමයි අර ඊටාම පූජනීය මාසයක්. ඉතින් මෙතනදී අපි ගොඩක් විට සොයන් විමර්ශනයක යෙදෙනවා self reflection. ඒ වගේම අපිට අපිව අපේ ගෙවන ඊළඟ මාස 11 ටිකක් වෙනස් විදියකට අලුත් ආකල්පයක අලුත් මේ mindset එකකින් ගෙවන්න train කරන මාසයේ හැටියට තමයි අපි මේක දකින්නේ. ඉතින් මෙතනදී අපි ගොඩක් හොඳ පුරුදු build up කරනවා. ඒ වගේම අපි කරන damaging ඒවා නරක පුරුදු වලින් ඈත් වෙන්න බලනවා. මොකද නරක පුරුදු අපිට පාලනය කරන්න බැරිව ගියාම තමයි ඒක ඇබ්බැහි වීමක් බවට පත්වන්නේ. නැත්නම් addiction එකක් බවට පත් වෙන්නේ. ඉතින් මම කිව්වා වගේ රමදාන් මාසයේ මිනිස්සු උපවාසය දෙනවා. ඒ වගේම කුරාන් පාරායනය කරනවා. චැරිටි ඒ කියන්නේ දුගී බද්දක් දෙනවා, දාන පරිත්‍යාගය දෙනවා. ඒ වගේම රෑ සලාතේ යෙදෙනවා. ෆැමිලි ටයිම් එක හොඳට එන්ජොයි කරනවා. ඒ කියන්නේ කෑම කන කොටයි මේ උපවාසය ඉවර කරන කොටත් අපි එකට පවුලක් හැටියට කරන්නේ. ඒ වගේම අපි නිතරම ස්තුතිවන්ත වෙනවා අල්ලාහට අපිට දීලා තියෙන හැම දෙයකටම. මොකද අර බඩගින්නේ හිටියම තමයි ඒක තේරෙන්නේ ඔය කොච්චරක් වාසනාවන්තද කියලා. First question තමයි ඇයි අපි උපවාසය කරන්නේ? Why do we do this? ඉතින් back to basics ළමයි. මොකද්ද ඉස්ලාම් කියලා කියන්නේ? ඉස්ලාම් කියලා කියන්නේ විශ්වයේ සුබාදහමේ නිර්මාතෘට යටත් වීම. මොකද අපි හැමෝම විශ්වාස කරනවා කිසිම දෙයකට යටත් නැති නමුත් හැමදේම ඒකට යටත් දෙයක් තියෙනවා කියලා. මුස්ලිම්වරු හැටියට අපි අන්න ඒ කියන දෙයට යටත් වෙනවා. ඒ වගේම අරාබියෙන් අපි එම දෙයට එම බලවේගයට අපි දෙන වචනය තමයි අල්ලාහ්. ඉතින් මුස්ලිම්වරු කියන්නේ අල්ලාහට යටත් වෙන කෙනා. ඉතින් මේක කරන්න හේතුව මොකද අපි ආපු නිගමනය තමයි මේ ජීවිතේ කැප වෙන්න කිසිම දෙයක් නැහැ අල්ලාහට හැරුණම. of course මේකෙන් අදහස් කරන්නේ අපි කෙලිම මේ තපස් ජීවිතයකට යනවා කියලා. එහෙම නෙමෙයි. අපේ වෛද්‍යවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ව්‍යාපාරිකයෝ ඉන්නවා, විද්‍යාඥයෝ ඉන්නවා. නමුත් අපි කරන හැම දෙයක්ම කරන්නේ අල්ලාහ් වෙනුවෙන්. ඔය භෞතික දෙයක් මිනුවෙන් තාන්න මාන්නද, මේ යාන වාහනද, ඒ මේ ස්ටේටස් හින්දා නෙමෙයි, purely for the sake of Allah. ඉතින් ඒ වගේම අල්ලාහ් අපිට අණ කරලා තියෙනවා මෙන්න මේ මාසේ උපවාසයේ සහ දන් දීමේ නියැලෙන්න කියලා. ඒ හින්දා අපි කරනවා. හැබැයි මතක තියාගන්න මේ මොහම්මද් නබිතුමාගෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි මේක. මේක ඉස්සර ඉඳන්ම ඉබ්‍රාහීම් නැතන් ඒබ්‍රහාම්ගේ කාලේ ඉඳන්ම මෝසස් නබිතුමාගේ කාලේ ඉඳන්ම ඒ වගේම ජේසුස් වහන්සේ ජීසස් නබිතුමාගේ කාලේ ඉඳන්ම පැවතීගෙන එන එක. අපි තමයි ඒකේ අර ලාස්ට් අප්ඩේට් එක කරගෙන යන කුරානේ ඇතිතරම් මේගොල්ලන් ගැන අපි මෙන්ෂන් කරනවා. ඒ වගේම යේසුස් වහන්සේ මූසා මේගොල්ලන් අපි ගොඩාක් රෙස්පෙක්ට් කරන නබිවරු හැටියට තමයි අපි සලකන්නේ. ඉතින් අපේ ජීවන රටාව ලස්සන කුරාන් වැකියකින් ඒක මේ ඉදිරිපත් කරනවා. ඒක සූරා අල් අනාම් 6 වෙනි සූරාව 162 වෙනි වගන්තිය. ඒකෙන් කියනවා කුල් ඉන්නස් සලාති වනුසුකි වමහියාය වමමාති ලිල්ලාහි රබ්බිල් ආලමීන්. කියන්න නබිවරයා සැබවින්ම මගේ සලාතය, මගේ කැපවීම, මගේ ජීවිතය සහ මගේ මරණය සියල්ලක්ම අල්ලාහ් වෙනුවෙන් කරන්න. Lord of the worlds, රබ්බිල් ආලමීන්, විශ්වයේ සහ පොළොවේ මේ පරමාධිපති. ඉතින් මේක තමයි අපි ඒක කරන්නේ. හැබැයි උපවාසයේ යෙදීම තුළ added benefits තියෙනවා.
මම දැක්කා ගිය අවුරුද්දේද කොහෙද තිස්ස ජනනායක සර් උපවාසය ගැන කතා කරනවා. ඉතින් එයාගේ දෘෂ්ටි කෝණයෙන් දකින්නේ ඒකේ materialistic benefits right. ඒකේ බර අඩු කරගන්න පුළුවන්, මේ කොලෙස්ටරෝල් වලට හොඳයි, intermittent fasting වගේ right. හැබැයි නමුත් අපි ඒක කරන්නේ මේ දේවල් හින්දා නෙමෙයි, අපි කරන්නේ අල්ලාහ වෙනුවෙන්. ඒක අපිට ප්‍රමාණවත් ඔය added benefits එන්න පුළුවන්. ඒක හින්දා නම් නෙමෙයි අපි කරන්නේ. right. දැන් අපි කතා කරමු මේ habits ගැන, පුරුදු ගැන. මේකේ පිටිපස්සේ විද්‍යාවක් තියෙනවා. It's called the science of habits. and මේකට මම ගොඩක් විට පදනම් කරගෙන තියෙන්නේ Atomic Habits කියන පොත. ගොඩක් මේක හරි ප්‍රසිද්ධ මේ self help පොතක් කියලා මම දන්නවා. ඉතින් ජේම්ස් ක්ලියර් තමයි මේක රචනා කරලා තියෙන්නේ Atomic Habits. ඉතින් එතනදී එයා මේ habits මේ ඒකේ මේ sequence එකක් තියෙනවා. ඒ වගේම මේ අදහස් ගොඩක් විට එයා අරන් තියෙන්නේ ජේම්ස් ඩුහිග් කියන කතුරුවරයාගෙන්. එයාගේ පොත තමයි Power of Habits. ඉතින් සාමාන්‍යයෙන් ඕනම habit එකක් පිටිපස්සේ මේ වගේ හේතුඵලතාවයක් තියෙනවා, මේ දාමයක්. It's a cause and effect chain. පළවෙනි එක තමයි ඉංගියක් නැත්නම් cue. ඊළඟ එක තමයි craving, ආශාවක් එනවා. ඊට පස්සේ response එකක් එනවා. ඒක තමයි වගේ ප්‍රතිචාරය. response එකෙන් පස්සේ reward එකක් නැත්නම් ත්‍යාගයක් තියෙනවා. so cue, craving, response, reward නැත්නම් ඉංගිය, ආශාව, ප්‍රතිචාරය සහ ත්‍යාගය. මේක එක sequence එකකට වෙනවා. මම මේකට උදාහරණයක් දෙන්නම්. මේකේ 52 වෙනි පිටුවේ උදාහරණ කීපයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලාම තමයි දැන් හිතන්න බලන්න queue එක තමයි ඔයගේ ෆෝන් එකෙන් notification එකක් එනවා. අලුත් පොඩි buzz එකක් එනවා right. ඊට පස්සේ ඔයාට ආශාවක් ඇති වෙනවා. මට මේක බලන්න ඕනේ, මොකද්ද මේකේ තියෙන්නේ කියලා right. ඊට පස්සේ response එක තමයි ඔයගේ check කරලා බලනවා, දිගල්ලා බලනවා. ඕනී message එකක් කවුද මේ කිව්වේ? ඒක මාර ආසාවක් right. කාගෙන් හරි message එකක් එන එක අපි පිස්සු වැටලා ඉන්නේ මේ කාලේ right. ඊට පස්සේ reward එක තමයි you satisfy your craving by reading the message and grabbing your phone becomes associated with buzzing. ඉතින් දැන් phone එක ring වෙන හැම සැරේම ඕනිකන් check කරනවා මේක මොකද්ද තියෙන්නේ කියලා. තව එකක් බලමුකෝ. දැන් හිතන්න බලන්න දැන් emails ලියන්න තියෙනවා right. ඒක තමයි queue එක. ටින් ගාලා email එකක් එනවා. ඊට පස්සේ ඔයාට ස්ට්‍රෙස් එකක් එනවා. ඒක තමයි ක්‍රේවිං එක. ඔයාට මේක මට රිප්ලයි කරන්න ඕනේ, මට ගොඩක් වැඩ තියෙනවා. මොකද මේ වැඩ ඉවර කරොත් විතරයි ඔයාට හිතෙන්නේ ඔයාට ජීවිතේ කන්ට්‍රෝල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ නියපොතු හපන්න ගන්නවා. ගාලා හපනවා right. ඊට පස්සේ ඔයාට හිතෙනවා නියපොතු හැපුවට පස්සේ පොඩ්ඩක් ස්ට්‍රෙස් එක අඩු වුණා කියලා. ඉතින් ඔයා ඊමේල් එකෙන් හැම සැරේම නියපොතු හපනවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. දැන් සමහර මිනිස්සු සිගරට් බොන්නේ. සිගරට් බොන්න එකේ හෙල්ත් බෙනිෆිට් එක නැහැ. නමුත් අර ඒකේ ස්ට්‍රෙස් එක අඩු කරනවා වගේ දැනෙනවා right. ඒක එහෙම කෙමිකල් එකක් ඇති එහෙම කරන, නමුත් ඒකේ harmful effects වැඩි right. so ඉතින් ඒක මේ cause and effect එකක් ඒගොල්ලන් මේ හදාගෙන තියෙන්නේ right. මේක આવුත් මේ ස්ට්‍රෙස් ලෙවල් එක මට දැනුනොත් මම මේ දේ කරන්න ඕනේ. ඉතින් මේ වගේ මේ habits මෙහෙම තමයි එන්නේ. ඉතින් සමහරට මේව පාලනය කරගන්න බැරි වෙලාවකට තමයි මේක මේ addiction එකක් බවට පරිවර්තනය වෙන්නේ. ඉතින් ඒකට මම කියවන්න ඕන පොත් ටිකක් තියෙනවා. ඉතින් ඒක ගැන මම දැන් කතා කරන්නේ නැහැ. හැබැයි මෙතනදී මෙහෙම දෙයක් තමයි වෙන්නේ. ඉතින් first of all ඔයාට මොන හරි නරක bad habits තියෙනවා නම් ඒක ගැන පොතක ලියන්න and try to identify where it started. ඒ කියන්නේ මේක කොතනින්ද පටන් ගත්තේ? මම දැන් අසභ්‍ය චිත්‍රපටි බලනවා. කොහොමද මං ඒ තීරණයට ආවේ? කොතනින්දන් කොතනටද මං ඒ තීරණයට ආවේ? ඒක ගැන මේ ස්වයං විමර්ශනයක් කරන්න. Do some self reflection. If you're addicted to something bad, try to figure out where the cue is. කොහෙන්ද මේ ඉඟිය ආවේ කියලා. right. ඊළඟ point එක තමයි කොහොමද රමසාන් වලින් මේකට විසඳන්න පුළුවන් වෙන්නේ right. මතක තියාගන්න මේ උපවාසය මේකට කියන්නේ it's a dry fast. ඒ කියන්නේ වතුර බොන්නත් බෑ, කෑම කන්නත් බෑ. ඒ වගේම වෙලාව තමයි දැන් ලංකාවේ වෙලාවෙන් බැලුවොත් උදේ 4:48. ඒ කියන්නේ ෆජර් නැත්නම් සුබහ වෙලාව ඉඳන් මගරිබ් 5:56 හවස 5:56 ඉර බැස යන වෙලාවට. ඉතින් මේ කාලය ඇතුළත ඔයාලට මුකුත් කෑම බීම තහනම් මේ අනිත් මේ කුණුවරප කියන්න බෑ. මේ සෙක්ස්
කරන්න බෑ මොකුත් බෑ ඉතින් ඒකෙන් මේ අයින් වෙලා ඉන්න ඕනේ. දැන් මේක හරිම අමාරු දෙයක් රයිට්. ඔයගේ සිරුරට ඒක ලීසි නෑ මෙහෙම කන්න නැතුව ඉන්න එක වතුර නැතුව ඉන්න එක. ඉතින් දැන් ඔයාට දැනෙන cues ටික වෙනස්. ඔයගේ ඉඟි වෙනස් වෙනවා. ඒ වගේම ඔයගේ ආශාවනුත් වෙනස් වෙනවා. for example දැන් ඔයාට stress දැනෙනවා right. හැබැයි ඔයගේ ඇඟෙන් එන්නේ වෙන signal එකක්. මොකද ඔයාට අර උපවාසයේ හින්දා දැන් ඔයගේ ඇඟේ biology එක වෙනස් වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක තමයි ඔයා try කරන්න ඕනේ ඔයා ඈත් වෙච්ච habit එක වෙනුවට හොඳ habit එකක් introduce කරන එක. for example දැන් ඔයා stressed right social media යන්න හිතෙනවා cigarette එකක් ගන්න හිතෙනවා ඒ වෙනුවට for example මම නම් try කරන්නේ කුරාන් එක කියවන්න බලනවා. කුරාන් එකේ වැකියක් කියවලා ඒකේ මොකක්ද ඒකේ meaning එක බලන්න. නැත්නම් ඔයාලට පුළුවන් පොතක් කියවන්න. physical copy එකක් කියවන්න. මෙහෙම ඔයාගේ අලුත් habit එකක් ඔයා replace කරනවා right. බඩගින්න ඉන්නවා තිබහෙන් ඉන්නේ හැබැයි ඔයාලට stress එකක් දැනෙනවා මොකක් හරි cue එකක් එනවා ඔයා ඒකට වෙන habit එකක් replace කරනවා. ඒක ඔයා consistently දවසක් දෙකක් සතියක් මාසයක් කරගෙන යනවා. එතකොට අලුත් habit එකක් ඒ වෙනුවට replace වෙලා අරකින් ඈත් වෙනවා. of course සමහර විට ඔයා ආපහු වගේ පරණ habits වලට බහින්න පුළුවන්. නමුත් this is how you improve right. මෙහෙම තමයි පටන් ගන්නෙ. ඉතින් ඒ වගේම මේ වගේ කාලයක විශේෂයෙන් උපවාසයේ යෙදෙනකොට ස්වයං විමර්ශනයක යෙදෙන්න. reflect on the feelings that goes through your head. ඊට පස්සේ ටික ටික ඔයාට අවබෝධයකට එනවා right මේ feelings මට ඇත්තට මේ හරිම natural නමුත් මම ඒව පාලනය කරගන්න ඕනේ කියලා. ඉතින් අන්න ඒක තමයි මේ වගේ උපවාසයකින් මේ බලාපොරොත්තු වෙන්නේ. මොකද ඇඟට හරි අමාරුයි මේක ලේසි නෑ හැමෝටම කරන්නත් බෑ. නමුත් ඔයයි ඇඟට stress එක දෙනවා so that ඔයාව තවත් ශක්තිමත් වෙන්න. මිනිස්සු මම දැකලා තියෙනවා කම්ප්ලේන් කරනවා channel මේ videos වල ඉතින් gastritis හැදෙනවනේ අයියේ මේක තියෙනවනේ. මම කිව්වා කියලා මයි උපවාසය හැමෝටම අනිවාර්ය නැහැ. විශේෂ පිරිසක් ඉන්නවා විශේෂයෙන් මේ උසස් ශක්‍රේ ඉන්න ගැහණුන්ට නැහැ, ගැබිනි මාතාවන්ට නැහැ, කුඩා ළමයිට නැහැ, වයසක අයට නැහැ, ලෙඩ අයට නැහැ. ඉතින් ඔයාට මේ වගේ දේවල් නැත්තම් ඔයාට able bodied නම් ඒක කරන්න. right? කොහොමද මේක කරන්නේ? how do you fast? සූදානම් වීම වැදගත් right? so first of all බලන්න ඕනේ හැරෙන්න ඕනේ වෙලාව සහ මේක මේ කෑම කොයි වෙලාවටද හදන්න ඕනේ සහ ගන්න ඕනේ කියලා. බලනකොට කොච්චරක් වෙලා නිදා ගන්න අවශ්‍යයිද කියලා. සමහර මිනිස්සු රැට කනවා හොඳ මීල් එකක්. ඊට පස්සේ ඔය ෆජර් වලට කලින් ඇහැරිලා පොඩි කැඳේ එකක් බීලා ආගමික වතාවත් කරලා එතනින් පටන් ගන්නවා. නැත්තම් මම ගොඩක් විට කරන්නේ උදේ පාන්දර ඇහැරිලා හොඳ කෑමක් කාලා ඊට පස්සේ සලාතෙන් පස්සේ පොඩි නිින්දක් දානවා නැත්තම් ඇහැරීගෙන ඉන්නවා. ඉතින් ඔයා ඩිසයිඩ් කරන්න ඕනේ ඔයාට හරියන මේ රූටින් එක මොකක්ද කියලා. කනකොට මම රෙකමෙන්ඩ් කරනවා පුළුවන් තරමක් කාබෝහයිඩ්‍රේට්ස් දාගන්න. ඒ වගේම පළතුරු කන්න මේ අර ගොඩක් වතුර තියෙන පළතුරු කන්න. විශේෂයෙන් ඔය පැණිකොමඩු, නාරං, ඔරෙන්ජ් ඒ වගේ දේවල් කන්න. මොකද ඒකේ තියෙන අර විටමින් උයි ලවණ වර්ග අවශ්‍ය වෙනවා ඔයාට දිගු කාලීනව අර වතුර ටික රඳාගෙන තියාගන්න. ඒ වගේම අර පැණි රහ දේවල් අවොයිඩ් කරන්න බලන්න. විශේෂයෙන් ඔය චොක්ලට්, අයිස්ක්‍රීම් මොකද ඒකේ තිබා තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒ වගේම වතුර බොනවා නම් වගේ මේ උපවාසය පටන් ගන්න කලින් පුළුවන් නම් ජීවනී ටිකක් දාලා බොන්න. මොකද එතකොට අර ලවණ එක්ක වතුර බොනකොට ඒක වකුගඩු වල ගොඩක් වෙලා තියෙනවා නැත්තම් අර නිකන් වතුර බොනකොට ඒක ටක් ගාලා මේ මුත්‍රා හැටියට පිට වෙනවා. මේ ඇහැරෙනකොට. right? so මේවා නිකන් පොඩි tips right? සමහර මිනිස්සු මං කිව්වා වගේ කෑම කෑවා සලා කරා නිදාගත්තා. සමහර කට්ටිය ඇහැරගෙන ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට පාඩම් වැඩ මොනරි කෝඩින් වැඩ එහෙම කරන්න පුළුවන්. මම එහෙම කරලා තියෙනවා. ඉතින් try කරලා බලන්න. do what works for you. ඒ කියන්නේ හැමෝටම හරියන එක ඔයාට හරියන්නේ නැති වෙන්න පුළුවන්. right? හැබැයි මතක තියාගන්න පළවෙනි දවසේ ගොඩක් අමාරු වෙනවා. right? it's normal but you will get used to it. දැන් මේ ඊට බැසගෙන යනකොට මේකට තමයි අපි කියන්නේ ඉෆ්තාර් වෙලාව නැත්නම් breaking fast. ඉෆ්තාර් වෙලාවේදී
ඉස්ලාම් රටේ ඉඳි ගෙඩියකුයි පොඩ්ඩක් වතුර බොන්න right ඊට පස්සේ ඔයා මේ නැමදුම් මතාවත් වලට යන්න නැත්නම් at least පොඩි break එකක් ගන්න මොකද එතනදී එකපාරටම කාගෙන යන්න එපා ඒක වැරදි මොකද ඔය පොඩි break එකක් දෙන්න ඕනේ ඔයගේ ඇඟට නිකන් ඉඟියක් දෙන්න right මම දැන් කෑම කන්න පටන් ගත්තා තව ටිකකින් කෑම ටිකක් එනවා අන්න ඒ වගේ break එකක් දෙන්න අවශ්‍යයි මොකද ඇඟ සූදානම් වෙන්න ඕනේ මොකද ඇඟට මෙච්චර වෙලාවක් වතුරයි කෑමයි ලැබිච්ච නැති හින්දා ඉතින් අර break එකක් අරගෙන කන එක පටන් ගන්න හැබැයි කනකොට මතක තියාගන්න මේ තෙල් කෑම නම් කන්න එපා මම දන්නවා මම මේක මටත් කියන්න ඕනේ ඇඩ්වයිස් එකක් මම හරි ආසයි සමෝසාස් ගන්න විශේෂයෙන් මේ කාලෙට හැබැයි ඒක හරිම මේ කවුන්ටර් ප්‍රොඩක්ටිව් ඒක වැඩක් නෑ ඒක හරිම මේ අපරාධයක් ඒක කන එක ඉතින් හැමෝටම එක කියන්නේ මේ පුළුවන් තරමක් එළවලු පළතුරු ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් තියෙන දේවල් කන්න හැබැයි තෙල් කියන කෑම පුළුවන් තරමක් අඩු කරන්න බලන්න right ඊට පස්සේ මෙහෙම තමයි ඉතින් ඔයගේ දවස ප්ලෑන් කරන්න ඕනේ right දැන් මොනවද මගේ goals මේ රමසාන් වලට එක දෙයක් තමයි මට එදා ඉඳන්ම තිබ්බ goal එකක් මේ අල් කුරානය මුල සිට අග දක්වා පාරායනය කරන එක මට ගිය අවුරුද්ද එක සම්පූර්ණ කරන්න බැරි වුණා මට at least භාගයක් වගේ තමයි මම ඉවරුනේ මට ඉතින් මේ සැර ඉන්ෂාල්ලා කොහොම හරි කරන්න ඕනේ ඒ වගේම රෑ තියෙන තරාවි මේ සලාතය කරන්න ඕනේ අපි ගොඩක් පල්ලියට යනවා රෑට මේ දවස්වල ඒ වගේම තියෙන අනිත් අවශ්‍යතා ටික ඉටු කරන්න සාමාන්‍යයෙන් කරන වැඩ ටික කරනවත් එක්කම කරගෙන යන්න ඒ වගේම මේ පොඩ්ඩක් හරි අවුල් වුණොත් ගණන් ගන්න එපා ඊළඟ දවසේ try කරන්න ටික improve වෙන්න ඕනේ මේක එකපාරටම මේ කරන්න යන්න එපා right it's a take small steps right so එච්චර තමයි ලබයි I know මට හිතුණා මේ ගැන දැනුවත් කරන්න ඒ වගේම මේ ඔගලන් මේ මුස්ලිම් අයව ඉන්වයිට් කරනවා නම් මේ දවස්වල මේ මොකක් හරි පාටි එකකට හරි ඉවෙන්ට් එකකට පුළුවන් නම් රමසාන් ඉවර වෙලා ඒක ඕගනයිස් කරන්න හැබැයි ඒක ඉන්වයිට් කරනවා නම් කමක් නැහැ අපි එනවා ඒත් අපි කන්න නැතුව ඉතින් හිස් පිඟානක් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ but you know it's up to you ඒක මේ පවක් නැහැ but මේ අපි මේක දරාගෙන ඉන්න ඕනේ එච්චරයි එච්චර තමයි ළමයි මම ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට හොඳ රමසාන් එකක් වේවා කියලා රමදාන් මුබාරක් ඒ වගේම බොහොම ස්තුතියි බැලුවට මම පුළුවන් විදිහේ වීඩියෝස් දාන්න බලන්නම් ඉස්සරහට අස්සලාමු අලයිකුම්